රම්බෝ කියන අලියාගේ සහ රෝහණ නම් වදුරු පැංචාගේ කතාව. ඈත කඳුකරේ සස්ත්‍රීක වනාන්තරයක රම්බෝ නම් ඉතාමත් කඩවසම් අලියෙක් ජීවත් වුණා. රම්බෝ හරිම ශක්තිවන්තයෙක් වගේම කාරුණිකයෙක්. වනාන්තරයේ හැමෝම ඔහුට ගොඩාක් ආදරය කළා. ඔහු නිතරම අසරණයින්ට උදව් කළා. එම වනාන්තරයේම රම්බෝගේ හොඳම මිතුරා වුණේ රෝහණ නම් දඟකාර වඳුරා. රෝහණ හරිම දඟකාරයෙක්. නිතරම එක තැනක හිටියේ නැහැ. ගස් උඩ පනිනවා, කෑම හොයනවා, විවිධ දේවල් කරනවා. නමුත් රම්බෝ සහ රෝහණ අතර තිබුණේ ඉතාමත් හොඳ බැඳීමක්. දවසක් වනාන්තරයේ දරුණු නියඟයක් ඇති වුණා. ගංගා සිඳී ගියා. ගස්වල කොළ හැලී ගියා. සතුන්ට බොන්න වතුර තිබුණේ නැහැ. හැමෝම දුකෙන් හිටියා. රම්බෝ කල්පනා කළා මේ ප්‍රශ්නයට විසඳුමක් හොයාගන්න ඕන කියලා. ඔහු රෝහණව කැඳවලා කතා කළා. රෝහණ, අපි මේකට මොකක් හරි කරන්න ඕනේ. හැමෝම වතුර නැතුව දුක් විඳිනවා. රෝහණ ටිකක් වෙලා කල්පනා කරලා මෙහෙම කිව්වා. මට එක දෙයක් පේනවා රම්බෝ. ඈත කන්දක් උඩ ලুকু දිය ඇල්ලක් තියෙනවා. ඒකෙන් වතුර ගලාගෙන යනවා. හැබැයි එතනට යන්න අමාරුයි. රම්බෝ වහාම එකඟ වුණා. අපි ඉක්මනටම එතනට යමු. මම උත්සාහ කරන්නම් හැමෝටම වතුර ගේන්න. රම්බෝ සහ රෝහණ කන්ද තරණය කරන්න පිටත් වුණා. ගමන දුෂ්කර වුණා. ගල් ගෙවී තිබුණා. ගමන් මාර්ගය අවහිර වී තිබුණා. නමුත් ඔවුන් නොසැලී ඉදිරියට ගියා. රෝහණ රම්බෝට මඟ පෙන්නුවා. අවසානයේදී ඔවුන් දිය ඇල්ල අසලට ළඟා වුණා. රම්බෝ ඔහුගේ හොඬය පාවිච්චි කරලා වතුර පුරවාගෙන ආපසු වනාන්තරයට ගියා. ඔහු වතුර හැමතැනම ඉසින්න පටන් ගත්තා. සතුන් සතුටින් වතුර බිව්වා. රම්බෝ සහ රෝහණ දෙදෙනාම එකතු වෙලා වනාන්තරයේ සතුන්ට උදව් කළා. ඔවුන්ගේ මිත්‍රත්වය හැමෝටම ආදර්ශයක් වුණා. ඉතින් රම්බෝ සහ රෝහණගේ කතාවෙන් අපිට තේරුම් ගන්න පුරුවන් මිත්‍රත්වය, එකමුතුකම සහ අන්‍යෝන්‍ය සහයෝගය කොතරම් වැදගත්ද කියලා. ඉතින් යාළුවනි, මේ ලගේ ලස්සන වීඩියෝ හැමදාම බලන්න නම් අමතක නොකරමව subscribe කරලා තියාගන්න.